Facebook මොනිටයිසේෂන් ලංකාවටත් ඇවිල්ලාද? ඔව් Facebook මොනිටයිසේෂන් ලංකාවට ඇප්ලයි වෙලා තියෙන්නේ නැහැ. ඉතින් මේකේ හැමදේම ඇප්ලයි නැහැ. කන්ටෙන්ට් මොනිටයිස් කියන පොඩි දෙයක් තමයි ඇප්ලයි වෙලා තියෙන්නේ. ඉතින් YouTube වගේ ලොකු ක්‍රයිටීරියාස් අවශ්‍ය නැහැ. පොඩි ක්‍රයිටීරියාස් එකක් තමයි ඕනි. ඉතින් මේ වගේ චූටි වැඩක් කරලා මේකෙන් earn කරන්න කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේකේ වාට මම කියනවා වගේ YouTube TikTok වගේ පටන් ගන්න කලින් මේ FB එකකින් උඩ අරගෙන ආවනම් ඔයාට ලේසි. ඉතින් මෙතන FB එකේ ෆෑන් බේස් එකක් හදාගෙන මෙතන YouTube channel එක පටන් අරගෙනවට කියන්න බල මම මෙහෙම YouTube channel එකකුත් පටන් ගත්තා. ඉතින් ඒකට ඇවිල්ලා subscribe කරලා ඒකේ videos බලන්න කියලා ඔයාට එතනින් YouTube වලින් උඩ එන්න පුළුවන්. මොකද YouTube වලට පොඩි investment එකක් ඕනේ. හරි ඉතින් වැඩි කතාවක් වුණා අපි යන් වීඩියෝ එකට ගිහිල්ලාම ඒකට බලමු. හරිද මුලින්ම ඔයාගේ තියෙන මොබයිල් ඩිවයිස් එකේ හරි Facebook app එක ඕපන් කරගන්න ඕනේ. මේ Facebook app එක ඕපන් කරගෙන මේ reels වලින් මං ඉන්න reels වලින් අයින් වෙලා තමන්ගේ profile icon එකට click කරන්න. ඉතින් profile icon එකට click කරලා ඉතින් මෙතන ඔයාගේ profile එක පේන ඇති පල්ලට scroll කරලා ඔයාගේ profile එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ edit profile කියන button එකට උඩින් අපි banner එක පෙන්වන තැනට උඩින් 3 dot icon එකට click කරලා ඉන්න මෙතනට එන්න ඕනේ. ඉතින් මෙතන අපිට කරන්න ඕනේ පල්ලෙහාට ගියාට පස්සේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් කියන එක ඔන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ හරියම ලේසි වැඩක් තියෙන්නේ. මහ වෙලාවක් යන්නේ. මෙම ඩොට් තුනයි ක්ලික් කරා මෙම go to professional dashboard හරි turn on professional dashboard කියන කොට ක්ලික් කළා turn on කියන බටන් එක දුන්නා. ඉතින් මේ ටික කියලා තේරුම් ගන්න පුළුවන්. මෙතන ලොකු දෙයක් නැහැ. මං සිග්නලෙන් කියලා දෙන්නම් මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් මෙතන මේ ටෑන් වලට ඔක්කොම next දෙකගෙන යන්න. මේවට ලොකු දෙයක් නැහැ. ඉතින් මෙතන public suggestion දෙන්න friends දෙන්න friends දුන්නොත් වගේ reach වෙන්නේ නැහැ. public suggestion දීලා continue දීලා මෙතන next button එක click කරන්න. මෙතන next button එක click කරලා මේ එන හැම window එකකටම next click කරන්න. මේවට ලොකුවට අදාළ වෙන්නේ. පල්ලා තියෙන go to professional dashboard කියන එකට ගිහිල්ලා ඔයාලට මෙතනින් එක්ක quick start එකක් ගන්න පුළුවන්. නැත්නම් මෙතනින් ඔයාලට ටිකක් වෙලා ඉඳලා reach more people කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් දැන්ට quick start එකක් දෙනවා week එකට. ඉතින් මේ weekly quick start එකක් දීලා මේගොල්ලන්ගේ තියෙන criteria වලට සතියෙන් සතිය complete කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ටික ඔයාලට බලලා තේරුම් ගන්න පුළුවන්. 1k ගන්න 1k views අර YouTube වල වගේ ලොකු අමාරු දේවල් නෑ. පොඩි දේවල් තියෙන දැන් දන්න ඇති ඔයගොල්ලෝ ලංකාවේ ගොඩක් YouTube content creatorsලා Facebook කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ තරම්ම මේ වැඩේ ලේසි. ඉතින් මෙහෙම ආවට පස්සේ go to professional dashboard එකට ගියාට පස්සේ එයාට මෙතන තියෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ Windows වල මෙහාට යන්නේ. ඔයාලට මෙතන තියෙන ටික පොඩ්ඩක් තේරුම් ගන්න. තේරුම් ගන්න එක ලොකු දෙයක් නෑ. සිංහල දන්න සිංහල simple English වලින් තියෙන්නේ. ලොකු දෙයක් නෑ. ඉතින් මම මෙතනට කියන්න මේ ටික ඔන් කරගෙන මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම මේ මගේ dashboard එකට යනවා. dashboard එකට ගිහිල්ලා professional dashboard කියලා උඩ තියෙන මේ arrow එකට එහා පැත්තෙන් තියෙන උඩ click කරනවා. arrow එක click කරන්න බෑ. arrow එක click කරලා තමයි back වෙනවා. ඒක click කරලා මෙන්න මෙතන තියෙන මේකට දුන්නට පස්සේ ඔයාලට මෙතන නිකන් YouTube dashboard එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ලොකු දෙයක් නෑ. views ඒවා මේවා ටික තමයි පෙන්නන්නේ. ඉතින් මෙතන monetize tab එකට ආවට පස්සේ ඔයාලට මෙතන content monetization බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩ click කරන්න. ඒක උඩ click කරලා notify me කියන එක on කරන්න. ඉතින් මේකෙන් වෙන්නේ මේ තියෙන weekly process මේ criteria සම්පූර්ණ වුණාට පස්සේ ඔයාලට notification එක කිරිගින් ලොකු criterias නෑ. criterias ටික අතන තිබ්බා. views 1k ගන්න, followers 1k ඒ වගේ පොඩි දේවල් තමයි කරන්න තියෙන්නේ. YouTube වල subscribe 1k, iPod time 4000 වගේ ලොකු දේවල් නෑ. ඉතින් මේකේ YouTube එකේ වගේ community guideline, copyright ප්‍රශ්න ඒ වගේ මොකුත් නැත්තේ නෑ. සමහර ඒවා තියෙනවා. ඉතින් මම ඔයාලට recommend කරනවා YouTube පටන් ගන්න ඉන්න කෙනෙක් නම් content creating කරන්න කැමති නම් photography, videography වගේ content creating site එකට කැමති නම් YouTube පටන් ගන්න කලින් Facebook, TikTok වගේ site එකක් කරලා ඉන්න. මේනනේ Facebook එක ගන්න monetize කරලා සාර්ථක වෙලා YouTube එකට එන්න බලා. YouTube එකට එනවා කියන්නේ පොඩ්ඩක් investment එකක් තියෙන්න ඕනේ. තමන් ගතේ පොඩි හරි ගාණක් තියෙනවනේ invest කරලා පොඩ්ඩක් හොඳට quality videos ටිකක් හදා ගන්න ඕනේ. ඉතින් මම කියන්නේ මුලින්ම YouTube වගේ දේවල් වලට යන්නේ නැතුව මෙන්න මේ වගේ වැඩක් කරලා ඉස්සරහට ඇවිල්ලා ඒකෙන් වාගේ මේ fan base එකක් හදාගෙන ඉස්සරහට ඉතින් ඔයාලට මෙතනින් fan base එකක් හදාගත්තා ඊට පස්සේ Facebook එකේ කියලා ඇයි. ඉතින් මම මෙන්න මෙහෙම YouTube channel එක පටන් ගත්තා. ඉතින් මෙන්න මෙතනට එන්න පුළුවන්. එහෙම ගිහලා ඔයාලට මෙතනින් e-money jobs දෙකක් තියෙනවා. හරි ඉතින් කොහොමද දැනගන්න වීඩියෝ එක මම හිතනවා ඉතින් මේ Facebook monetization ගැන සම්පූර්ණ විස්තරය දැනගන්නද කියලා. ඉතින් මේකේ part 2 එකක් ඕනේ නම් කියන්න. අනිවාර්යෙන් part 2 එක ගේනවා.
ඉතින් මේක සාර්ථක වෙන විදිය මේකේ pay out ගන්න ඕනද AdSense account වලට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා මගෙන් ඕන මට කමෙන්ට් එකක් දාන්න මන් දෙන්නම් නැත්නම් YouTube එකට ගිහලා Facebook monetization connect AdSense account කියලා අන්නේ වගේ සර්ච් කරලා ඔයාට ඒ වීඩියෝස් බලා ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්න මම සදේව රශ්මික. Rashmika ek indiriya dala Dava dava sakal hamu